හරි ළමයි මේ ඔයගොල්ලෝ එකතුලා ඉන්නේ from past agri අපේ YouTube නාලිකාවත් එක්ක අද මම ඔයගොල්ලන්ට පොඩි විස්තරයක් කියන්න යන්නේ මේ කෘෂිකර්ම විද්‍යාලවල පිරිනමන NVQ 5 ඩිප්ලෝමා පාඨමාලාව ගැන. එතකොට මම කලින් වීඩියෝ එකේ ඔයගොල්ලන්ට අරන් ආව NVQ 6 පාඨමාලාව ගැන විස්තර. ඒ වගේම මතක් කරන්න ඕනේ තාම මේ NVQ 5 ඩිප්ලෝමා පාඨමාලාවේ ගැසට් එක තවම නිකුත් වෙලා නැහැ. ඉතින් අර මම ඔයගොල්ලන්ට දාලා අදහසක් දැනගන්න තමයි මේ වීඩියෝ එක අරන් එන්නේ. එතකොට ගැසට් එක නිකුත් වුණාගෙන් පස්සේ මම ඔයගොල්ලන්ට ආපහු කරුණු ඇතුළත් පැහැදිලිව නැවත වීඩියෝ එකක් අරන් එන්න. එතකන් ඔයගොල්ලෝ දාලා අදහසක් මේ වීඩියෝ එක බලලා ගන්න. හරි එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි වීඩියෝ එකට යමු. හරි ළමයි එතකොට මේක මේ කෘෂිකර්ම විද්‍යාල වලට ඇප්ලිකේෂන් දාන්න පුළුවන් වයස සීමාව වෙන්නේ වයස අවුරුදු 18ත් 25ත් අතර. එතකොට පාඨමාලා කාලය අවුරුදු 1කමාරයි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි මේක යන්නේ. එතකොට අවුරුද්දක් ඇකඩමික් ඊට පස්සේ මාස 6ක් රැකියාස්ත පුහුණුව. හරි එතකොට මේ NVQ 5ට අපිට මේ අයදුම් කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ඒ ලෙවල් වලුත් අපිට NVQ 5ට ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. ඒ වගේම මේ NVQ 4 මට්ටමේ කෘෂිකර්ම ඩිප්ලෝමාවක් තියෙනවා නම් ඒත් අපිට NVQ 5 ඩිප්ලෝමාවට අයදුම්පත් යොමු කරන්න පුළුවන්. උසස් පෙළ ප්‍රතිඵල වලින් ඇප්ලිකේෂන් යොමු කරනවා නම් අපිට සාමාන්‍ය පෙළ විෂයන් 6ක් අපි සමත් වෙලා තියෙන්න ඕනේ. ඒතකොට ගණන් විද්‍යාව අනිවාර්ය ඒ කියන්නේ ගණන් විද්‍යාව ඇතුළත් තමයි ඒ විෂයන් 6 සමත් වෙන්න ඕනේ. ඒ වගේම එතකොට හැබැයි මෙතන අර NVQ 6 දී අපිට ගණන් විද්‍යාව අනිවාර්යෙන් C පාස් ඉල්ලුවා. හැබැයි NVQ 5 දී අපිට ගණන් විද්‍යාව S තිබුණොත් ප්‍රමාණවත්. එතකොට විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ. එතකොට භාෂාව ඇතුළත් ඒ කියන්නේ අපේ මව් භාෂාව තියෙනවනේ සිංහල හෝ දෙමළ සහ තවත් විෂයන් දෙකකට C පාස් ඉල්ලනවා. හැබැයි ගණන් විද්‍යාව අනිවාර්ය C ඕනේ නැහැ. හැබැයි විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ ගණන් විද්‍යාව ඇතුළත්. එතකොට මේ විෂයන් 6න් 3ක් අපි C පාස් තියෙන්න ඕනේ අපිට. ඒ වගේම සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට S පාස් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ උසස් පෙළ අපි ජීව විද්‍යාව හෝ තාක්ෂණ වේද විෂය ධාරාවෙන් අවම වශයෙන් එක S එකක් තියෙන්න ඕනේ. එතකොට NVQ 6ට අපිට අනිවාර්යෙන් S 3ක් ඉල්ලුවා. ඒ කියන්නේ අවම වශයෙන් S 3ක්වත් අපිට තියෙන්න ඕනේ කියලා NVQ 6 දී කිව්වා. හැබැයි NVQ 5ට ජීව විද්‍යාව හෝ තාක්ෂණ වේදයේ විෂයන් හදාarලා එක S එකක් තිබුණොත් අපිට NVQ 5ට ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. හරි ළමයි. එතකොට අපි උසස් පෙළ ප්‍රතිඵල වලින් කෘෂිකර්ම විද්‍යාලවල NVQ 5 ඩිප්ලෝමාවට අයදුම්පත් යොමු කරනවා නම් අපෙන් ඔය අධ්‍යාපන සුදුසුකම් ටික තමයි ඒගොල්ලෝ ඉල්ලන්නේ. ඊට පස්සේ අපිට NVQ 4 කෘෂිකර්ම සම්බන්ධව අපි පාඨමාලාවක් කරලා තියෙනවා නම් අපිට ඒ සහතිකේනොත් NVQ 5ට අයදුම්පත් යොමු කරන්න පුළුවන්. හරි එතකොටත් ඒගොල්ලෝ අපෙන් අර මුලින් මම කියපු සාමාන්‍ය පෙළ සුදුසුකම් අපෙන් ඉල්ලනවා. ඒ කියන්නේ අපි විෂයන් 6ක් සමත් වෙන්න ඕනේ ගණිතේ විද්‍යාව ඇතුළත්ව. ඒ වගේම C පාස් 3ක් තියෙන්න ඕනේ. අපේ මව් භාෂාව ඇතුළත් තවත් විෂයන් දෙකකට C පාස් තියෙන්න ඕනේ. හැබැයි ගණන් විද්‍යාව C පාස් අනිවාර්ය නැහැ. එතකොට අපි විෂයන් 6ක් සමත් වෙන්න ඕනේ ගණන් විද්‍යාව ඇතුළත්. ඒ 6න් මව් භාෂාව ඇතුළත් තවත් විෂයන් දෙකකට. එතකොට 6න් 3ක් C පාස් තියෙන්න ඕනේ. ඊට පස්සේ කෘෂිකර්ම ශාස්ත්‍රයට අදාළ NVQ 4 පාඨමාලාවක් කරලා තියෙන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ ගැසට් නිවේදනය නිකුත් කරාම ඒ ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා මොන කෘෂිකර්ම පාඨමාලා වලටද මේ සුදුසුකම තියෙන්නේ කියලා. එතකොට මට දැන් ඒක හරියටම කියන්න බෑ. මොකද ගැසට් නිවේදනය නිකුත් කරාම තමයි මොන පාඨමාලා වලටද මේ NVQ 5ට අයදුම්පත් යොමු කරන්න සුදුසුකම් ලබන්නේ කියලා. ඒ වගේම ළමයි
NQ5 ඩිප්ලෝමාවට අදාළ ඒ කියන්නේ කෘෂිකර්ම විද්‍යාලවල NQ5 ඩිප්ලෝමාවට අදාළව ළමයි ඇතුළත් කරගන්න ගැසට් නිවේදනය ඒගොල්ලෝ ළඟදිම නිකුත් කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ මාසේ අග වගේ වෙනකොට ඒගොල්ලෝ NQ5ට අදාළ ගැසට් නිවේදනය බොහෝ දුරට නිකුත් කරයි. ඉතින් ගැසට් නිවේදනය නිකුත් කරාම ඔයගොල්ලොන්ට මේ හැම එකක් ගැන මම ආපහු පැහැදිලිව විස්තරයක් අරන් එන්න. එතකන් ඕගොල්ලෝ දල අදහසක් ගන්න. ඉතින් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඔයගොල්ලෝගෙන් ඉල්ලනවා.